හායි අපි හදමු මෙන්න මේ වගේ රොස්සමරස ඉන්දියාපකොත් එකක්. මුලින්ම මම මෙන්න මේ වගේ චූටියට අපේ ඉන්දියාපු ටික කපා ගන්නවා. ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාගෙන මේ දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එකින් එකට දාගන්නවා. කැරට් ටික දාලා මෙන්න මේ වගේ පෑන් ෆ්‍රයි කරගෙන මේ මැදට මම්මගේ බිත්‍රි ටිකක් දාගෙන චුට්ටක් ස්ක්‍රැම්බල් කරගන්නවා. ඊට පස්සේ තක්කාලි ටික දාලා මම ගෝවා එකතු කරගන්නවා. මම අර ලීක්ස් එකේ සුදු පාට හරියක් දාලා මගේ හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ බෙල් පෙපර් ටිකක් දාගන්නවා. මම මේ වෙලාවේ චිලි පේස්ට් ටික දාගෙන ඊට පස්සේ ඒකට බදගත්ත චිකන් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි මගේ ඉන්දියාපු ටික එකතු කරගන්නේ. ඔයා සෝයා සෝස් හරි මොන හරි සීසනින් පවුඩර් එකක් එකතු කරගන්නවා නම් මේ වෙලාවේ එකතු කරගන්න. ඔන්න දැන් තමයි මම මගේ චිකන් කරේ එක එකතු කරගන්නේ. මම මොකුත් සීසනින් වර්ගයක් දැම්මේ නෑ. මොකද චිකන් කරේ එකෙන් ඒ ටේස්ට් එක හොඳට ගන්න පුළුවන් නිසා. අන්තිමේට ලුණු ටිකකුත් දාලා මේ වගේ හොඳට මික්ස් කරගන්න. චිලි පේස්ට්යි චිකන් කරේ නිසායි කිසිම ස්පයිසස් එකක් එකතු කරේ නැත්තේ. මේ තියන්නේ අපි අද හදාගත්ත රොස්සමරස ඉන්දියාප්පකොත් එක. මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් මේ රෙසිපි එක try කරන්න නම් වීඩියෝ එක සේව් කරගන්න. bye bye.